දන්නවා බෙහෙත් ගත්තාම liver එකට කොහරි ඒ තව side effects උත් තියෙනවා. වෙනත් අතුරු ආබාධ ඇති වෙනවා බෙහෙත් ගත්තාම. හැබැයි වෙලෙන් දැන් ඉඳලා බොහොම සන්තෝෂෙන් ඉන්න නම් අපි මේකක් මෙහෙම කරන්න ඕනේ කියලා කියනවා. මම දන්නේ ඒක නීතියට විරුද්ධ නැද්ද? නීතියට විරුද්ධ ඇත්තට අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් තියෙන අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් ඔය පැරසිටමෝල් කියන ඖෂධ සහ ඖෂධ විටමින් වර්ග ඖෂධ වලට මේ වෙළඳ ප්‍රචාරණය බැහැ කියලා අපේ නීතිය නැහැ නමුත් අතරටවලක තියෙනවා. ඒක හින්දා තමයි අපි දැක්කේ පහුගිය කාලේ මේක අදාළ වෙයිද නැහැ. අපි දැක්කා විටමින් වර්ග විකුණනවා සේල් එකේ. විටමින් වර්ග පත්තරවල ටීවී වල ඇඩ් දාලා විටමින් වර්ග විකුණනවා. එතකොට කිරි වලට විටමින් වර්ග මිශ්‍ර කරලා හැම විකුණනවා තිබුණා. අපි දැක්කනේ. ඊට අමතරව ගත්තාම ඔය පැරසිටමෝල් වගේ ඖෂධ වර්ග අපි දන්නවා රුපියල් 2කට තියෙනවා 3ට තියෙනවා. අර වෙනස් 50ට තියෙනවා. අර එක එක විදිහට විකුණනවා මේක. එක එක විදිහට මාකට් කරලා විකුණනවා. නමුත් ඖෂධ කියන එක මාකටිං කිරීම මාකටිං කියලා මම අදහස් කරන්නේ මේ වෙළඳ ප්‍රචාරණය වෙළඳ ප්‍රවර්ධනය සම්පූර්ණ වැරදි ඖෂධයක්. නමුත් අපේ රටේ නීතිය තාම අදාළ වෙලා නැහැ ඒකට. ඔව් මම මේක නම් කවුරුත් විරුද්ධ වෙනව දැකලා නැහැ. වෛද්‍යවරුවත් අඩු ගන්න. අපි විරුද්ධ වුණා. අපි විරුද්ධ වුණා. ඇත්තටම පහුගිය දවස්වල ඇත්තටම රූපවාහිනී කෝපරේෂන් රූපවාහිනී අපි නමකට කමන ජාතික රූපවාහිනී හරහා වෙළඳ නැණීම් ගණනාවක් ගියා මේ සින්ක් කියන ඖෂධ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගෙන. නමුත් අපි ඒකට විරුද්ධ වෙලා අපි ඒක නවත්තුවා. මේනෝட බොහෝ දුරට අපි ආපු මොහොතවල වලදී නවත්තලා තියෙනවා. නමුත් අපේ රටේ නීති නැහැ විටමින් වර්ග සහ ඔය පැරසිටමෝල් වගේ ඖෂධ මේ ප්‍රචාරය සම්බන්ධ අපේ රටේ නීති නැහැ. නීති ශක්තිමත් කළ යුතුයි. අපි මේ තියෙන නීති කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සහ මිල පාලන සම්බන්ධයෙන් කිසිදු නීතියක් නැහැ. ඒක තමයි මහාචාර්ය සේනගිරි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ඔබලා යෝජනා කරා. දිගින් කියන්නේ ඒක. ඔව්. දැන් ඒත් එක්කම දැන් අපි මේ ෆාමසි ගැන කතා කළා, මෙහෙම විකුණන්න තියෙනවා කියලා කතා කළා. දැන් අර අපේ නිදහස් ඊනියා නිදහස් සෞඛ්‍යයක් තියෙනවා කියලා අපි කියනවා. මේ තියෙන ක්‍රමයේ යටතේ ඇයි වෛද්‍යවරුන්ට සිද්ධ වෙලා තියෙන බෙහෙත් රජයේ රෝහලකට ගියාට පස්සේ බෙහෙත් මේ ලියලා දීලා ෆාමසියෙන් ගන්න කියන්නේ. ඔව් ඒක ඉතින් අපි ඕනම කෙනෙකුට තියෙන අත්දැකීමක් නේ ඔක. වෛද්‍යවරුන්ටත් තියෙනවා රෝහලට ගියාම අපි පොඩි කාලේ හැබැයි මතකයි අපි පොඩි කාලේ අපි ස්පිරිතාලෙට ගියාට පස්සේ තුණ්ඩු ලියන මහත්තයෙක් ඉන්නවා. එතනින් තුණ්ඩු දෙනවා. දොස්තර මහත්තයාට ගියාම බෙහෙත් ලියලා දෙනවා. ෆාමසියට ගියාම බෙහෙත් ටික හම්බ වෙනවා. ඔව්. දැන් කරන්නේ ස්පිරිතාලේ මුලින් ගියා ඇටෙන්ඩන්ට් ඉන්නවා. එයාත් අපිට තුණ්ඩු දෙනවා. දොස්තර මහත්තයාට කියනවා දොස්තර මහත්තයාත් තුණ්ඩුවක් දෙනවා අපිට. පිටින් ගන්න එක. දැන් තුණ්ඩු හැමතැනම හම්බ වෙනවා. ඔව්. ඒකනේ ඇත්තටම අපිට තියෙන අත්දැකීම. ඉතින් මේක වැරදි. ඉතින් අපි මේ ප්‍රධාන හේතුව තමයි රටේ රෝහල වල අත්‍යවශ්‍ය ඖෂධ නියමිත ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. හිගයක් ඖෂධ හිගය කියන එක මේ ඩ්‍රග් ෂොටේජ් එක හැමදාම තියෙනවා. ඖෂධ හිගය විවිධ මට්ටම් වලින් ජාතික රෝහල ඉඳලා ඈත පර්යන්තයේ තියෙන කුඩා රෝහල දක්වාම ඖෂධ හිගය විවිධ ඖෂධ වර්ග විවිධ ප්‍රමාණයන් වල ඖෂධ හිගය දිගටම රටේ පුරා තියෙනවා ඒක. ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් අද දවසේ අපි මේ ප්‍රශ්න ටිකක් සහ මේ සිද්ධීන් ටිකක් කතා කළා. පිළිවෙලට නැත්නම් තැනින් තැන. දැන් මේ කතා කරපු කාරණා වලට විසඳුමක් ලැබෙයිද මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස් කරපු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුලින්? ඔය මේ ඇත්තටම මේ සම්බන්ධයෙන් ඖෂධ සම්බන්ධ අනුගමනය විද්‍යාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි මහාචාර්ය සේනක මහතුමා ඉදිරිපත් කළේ. එතුමා ඒකේ මුල් පියවර තැබුවා. එහි වාසිය, එහි ප්‍රයෝජනය අදටත් අපේ රටේ ජනතාව විඳිනවා. ඒ නිසා තමයි අදටත් අපි රාජ්‍ය ඖෂධ සංස්ථාවල විශ්වාසයෙන් කතා කරන්නේ. රාජ්‍ය ඖෂධ වලින් අඩු මිලට බෙහෙත් අදටත් හම්බෙන්නේ. යම් හොඳම අඩු මිලට නැතුණත් යම් මට්ටමකට අපේ රටේ විශාල සේවයක් දැනට සිද්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රතිපත්තිය. නමුත් මේ ප්‍රතිපත්තියේ ආරම්භක ඉවර පමණයි. ඉතින් මේ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් තියෙන ගැටලු විශාල ප්‍රමාණයකට විසඳුම් ලබා ගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මේ ඖෂධ ක්‍රියාත්මක කරොත් මේ ප්‍රතිපත්තිය ජාවාරම් කරුවන්ට විශාල අලාභයක් සිද්ධ වෙනවා. ඒතර මේ තියෙන ගැටුම තමයි ආණ්ඩුව සමහරට කැමති වුණත් මේක කියනවා මේ විශාල බලපෑම් එන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මේ බලපෑම් වලට යට වෙන්නේ නැතුව ජනතාව ගැන හිතන්න, ජාවාරම් කරුවන්ට යට වෙන්නේ නැතුව ජනතාව ගැන හිතලා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. ජනතාවාදී දේශප්‍රේමී කවුරු හරි දේශපාලකෙක් හිටියොත් මේ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරවයි. එතෙක් වෙළඳාමට කොමිස් වලට ලාභයට මේ වගේ දේවල් වලට මේවා යට වෙලා තියෙවි. ඉතින් මේවා මම හිතන්නේ හඬලා ගන්නට අවශ්‍යයි මේ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම සඳහා. අවසාන වශයෙන් මට කියන්න ලංකාවේ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් මේ හදපු ඖෂධ ප්‍රතිපත්තිය බංග්ලාදේශය සහ තවත් මම ලාෝසයේ හරි කොහේ හරි රටකම දැක්කෝ ක්‍රියාත්මක වෙනවා. ඒකලං හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙනවද ඒකෙන්? ඔව් පැහැදිලිව අපි දැන් බංග්ලාදේශය ගැන සෞඛ්‍ය මට්ටමෙන් ගත්තා අපිට වඩා පහළ මට්ටමේ තියෙන රටක් සෞඛ්‍ය දර්ශකතින් ගත්තාම. නමුත් ඔවුන්ගේ රටේ ඖෂධ අපි ගොඩක් ආනයනය කරනවා දැන්. අපි බංග්ලාදේශයේ ඖෂධ ගොඩක් ලංකාවට ගෙන්නනවා. ඉන්දියාවේ ඖෂධ අපි ගොඩක් ගෙන්නනවා. නමුත් සෞඛ්‍ය අතින් ගත්තා සෞඛ්‍ය දර්ශකතින් ගත්තාම අපි ලෝකේ සෞඛ්‍ය උඩින් ඉන්නේ. දැන් ලදරු පරණ ගත්තාම මාතෘමාන අනුපාත ගත්තාම ඒ වගේ කාරණා වලින් ගත්තා අපි සෞඛ්‍ය ලෝකයේ සංවර්ධිත සමහර අවස්ථාවල උපතේදී ආයෝපේක්ෂාව වගේ කියන්නේ භෞතික ජීවිත තත්ත්ව දර්ශකය කියලා අපි කියනවා මිනිසුන්ගේ ජීවිත තත්ත්ව දර්ශකය ගත්තාම අපි ඉහළින් ඉන්නේ. සෞඛ්‍ය දර්ශකයෙන් ගත්තාම මිනිස්සු අපි ගොඩක් ඉහළින් ඉන්නවා. නමුත්
අපි ඒ රටවල වලින් පවා ඖෂධ ගෙනනවා. අපි ඖෂධ ගෙනන වැඩිපුරම ඉන්දියාවෙන්. ඊළඟට බංග්ලාදේශයෙන් ගෙනනවා. තවත් ඉන්දියාවෙන් නම් ගෙවල් වල හදන ඒවත් අපි ඔව් අපි එහෙම ආරලා තිනවා. ඉන්දියාවේ ඖෂධ කර්මාන්ත සම්බන්ධයෙන් බරපතල ගැටලු දැන් ඉතින් ඒක තමයි අපි ඉන්දියාවෙන් 90% 90%ක් කරන ඉන්දියාවෙන් ගෙනනේ මේ පහුගිය කාලේ තත්ත්වෙන් බාල ඖෂධ කියලා හොයාගත්තා ඔක්කොම ඉන්දියාවේ කියන ඖෂධය. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නේ මේ අපිට ඉන්දියාවෙන් ඖෂධ ගැනීම අවශ්‍ය නැහැ. අපේ රටේ ඖෂධ සංස්ථාවක් තියෙනවා, ඖෂධ නිෂ්පාදනාගාරයක් තියෙනවා, නිෂ්පාදන කර්මාන්තශාලාවක් තියෙනවා. මේ වහාම අපේ රටේ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරලා අපි අපේ රටට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග 60 ගණනක් නේ ඔබතුමා කිව්වේ. 800ක් 800. ඖෂධ උපකරණ මෙහෙමයි මේකෙන් හැබැයි බහුලවම භාවිත ඖෂධ 60ක් විතර. උදාහරණයක් පැරසිටමෝල් ගන්නකො. ওই ටික හදන්න පුළුවන්ද අපිට හැකියාව තියෙනවා? පුළුවන්. අපේ රටේ දැනට ඖෂධ දර 50ක් විතර හදනවා. අත්‍යවශ්‍ය ఔෂධ දර 50 අපි හදා ගන්නවා දැන්. අපි මේ ඖෂධ අපිට ගෙනත් මම උදාහරණ කියන පැරසිටමෝල් ඖෂධය අපි හදනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව හදනවා. නමුත් ඒක ඉන්දියාවෙනුත් ගෙන්නනවා. දැන් ප්‍රධාන කාරණේ තමයි දැන් රාජ්‍ය ඖෂධ සංස්ථාව එකට තිබුණේ. මේක 1999 විතර මට මතකයි. මේක දෙකට කැඩුවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියලා වෙනම වෙන් කරා. රාජ්‍ය ඖෂධ සංස්ථාව කියලා SPC එක වෙන් කරා. වෙන් කළා මේ සමාගම් දෙකක් බවට පත් කරා. අපිට දින ආරංචි තමයි අතරතුර තමයි මේ අධ්‍යක්ෂකවරු දෙන්නෙක් පත් කරගෙන තමුගේ යාළුවෝ දෙන්නෙක් හිටියා. දෙන්න අධ්‍යක්ෂකවරු දෙන්නෙක් පත් කරන්න ඕනින්ද දෙකට කඩලා අධ්‍යක්ෂකවරු දෙන්නෙක් පත් කරා කියලා තමයි කතා තියෙන අපි ඒක දන්නේ නැහැ. ඉතින් එහෙම කතන්දර තමයි තියෙන්නේ. ඉතින් මොනවා හරි හේතුවක් නිසා මේක දෙකට කැඩුවානේ. දැන් එතකොට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදන ඖෂධ මිලදී ගන්න සූදානම් නැහැ රාජ්‍ය ඖෂධ සංස්ථාව. ඒතර ඔවුන් ඉන්දියාවෙන් බෙහෙත් කියනවා. ඒතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිද්ධ වෙනම තමුන්ගේ මාකට් කරගන්න තමන්ගේ බෙහෙත් ටික. එතකොට මෙතන ලොකු පරස්පරයක් තමයි. මේක දැන් වැදගත්ම කාරණා තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හදලා තියෙන ඖෂධ ප්‍රමිතිය සම්බන්ධයෙන් අපිට ගැටලු නැහැ අතරම. මේ ප්‍රමිතිය හොඳට ආරක්ෂා කරනවා. ඊටාම කලාතුරකින් තමයි ඖෂධ තත්ත්වෙන් බාල වෙන්නේ. නමුත් ඉන්දියාවෙන් ගෙනාවු පැරසිටමෝල් වේවා සරල ඖෂධ, අත්‍යවශ්‍ය සරල මේ බහුල පාවිච්චි කරන ඖෂධ විශාල වශයෙන් තත්ත්වෙන් බාල විදිහට පහුගිය කාලේ හොයාගෙන දෙනවා. මේ ಔಷಧ අපේ රටේ නිෂ්පාදනය කළ හැකි ඖෂධ ධාරිතාවය වැඩි කරොත් අපේ රටේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා ධාරිතාවය වැඩි කරොත් මේ තින් ධාරිතාවයෙන් සමහරට වැඩි ඇති. නමුත් ධාරිතාවය වැඩි කරොත් අපි දැනටත් මේ හදන ඖෂධ මේක ධාරිතාවය වැඩි කරගත්තොත් අපේ රට අත්‍යවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා අපි කියනවා. එහෙම කරොත් මේ වගේ තත්ත්වයකට අපේ රටේ ජනතාව මුහුණ දෙන්නේ නැති වෙයි. රජය යටතේ රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක විය යුතු එක් අංගයක් විදිහට මම හිතන්නේ මේ ඖෂධ කියන කාරණාව අපි ගෙන එන්නට ඕනේ රටක ජනතාව ගැන හිතන දේශපාලකයන් ඉන්නවා නම්. එසේනම් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ඔබගේ සේනක විදුලි අනුස්මරණ සංවිධානයේ අනුග්‍රහයෙන් මේ ප්‍රෙෂර් ගෲප් එක මේ කණ්ඩායමට හැකි වෙන්න කියලා යම්කිසි පීඩනයක් ඇති කරන්න මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දවසේ සහභාගී වීම පිළිබඳව. එසේනම් අපි සමගින් යනවා ලබන